ජීවිතයේ සතුටින් නිදහසේ ගෙවනව කියන්නේ ඔබට අවශ්‍ය විදියට ඔබට ආවේනික වූ ජීවන් රටාවකට අනුව ජීවත්වෙන පුළුවන්කම. ඒ නිදහසේ වැදගත්ම කොටසත් තමයි මූල්‍ය නිදහස. ඒ කියන්නේ ඔබ මුදල් වෙනුවෙන් වැඩ කරනවා වෙනුවට මුදල් ඔබ වෙනුවෙන් වැඩ කරන විදියේ පසුබිමක් නිර්මාණය කරගන්න එක. මේක හීනයක් නෙවෙයි. යථාර්ථයක් කරගන්න පුළුවන් ගමනක්. මේ ගමනදී මුලින්ම ඕනේ ඔබට ගැලපෙන මුදල් උත්පාදන ක්‍රමයක් හොයාගන්න එක. ඒක රැකියාවක් හෝ ව්‍යාපාරයක් වෙන්න පුළුවන්. ඒ දෙකෙන් අපි අපිට ඉදිරියට යන්න පුළුවන් මොන අංශයෙන්ද? මගේ දක්ෂතාවයේ තියෙන්නේ මොන අංශයෙන් වගේ දේවල් හොඳට හිතලා බලලා Taman හරිම තීරණය ගන්න ඕන. ඊට පස්සේ අපි ගමන් කරන මාර්ගයේ අනුව අපිට දැක්මක් සහ ඒ අවශ්‍ය දැනුම අපි හොයාගන්න ඕන. ඒ දේ හරියටම කරගත්තට පස්සේ ඔබේ වියදම් කළමනාකරණය කරන්න, ඉතුරු කරන්න, බුද්ධිමත් ආයෝජන වලට ඉගෙන ගන්න. මේ ක්‍රියාවලිය පොඩි පියවරකින් අදම පටන් ගන්න. ප්‍රමාද වෙන්න එපා. හෙට දවස් වෙනකන් ඉන්නත් එපා. ඔබේ අනාගතය ඔබ පාලනය කරන්න පටන් ගන්න. ණය උගුල් වලින් මිදෙන්න. සෑම දිනකම මූල්‍ය සාක්ෂරතාව පිළිබඳව අලුත් දෙයක් ඉගෙන ගන්න. මතක තියාගන්න ඔබට ජීවිතේ නිදහසේ සතුටින් ගෙවන්න තියෙන එකම දේ, එකම මාර්ගය මේ ක්‍රියාවලිය විතරයි. ඇත්තටම මූල්‍ය නිදහස කියන්නේ මුදල් ගොඩක් තිබීම නෙමෙයි. ඔබට ආදරය කරන අයත් එක්ක ඔබට අවශ්‍ය දේ කරමින් කිසිම බියකින් සැකකින් තොරව ජීවත් වෙන්න ලැබෙන නිදහස. ඒ නිදහසට යන්න පාර ඔබ නිර්මාණය කරන්න අදම පටන් ගන්න. ඔබට ජය වේවා.